festività. Italia රතු නිමාඩු මොනවද කියලා දැන් අපි බලමු. Capodanno, 1 gennaio. Epifania, 6 gennaio. මෙය හැඳින්වෙන්නේ රජතුන් කට්ටුවේ මංගල්‍යය කියා. තවද මෙය බටකොලාච්චිගේ දිනේ නමින්ද හැඳින්වේ. මොකද මෙදාට බටකොලාච්චි හොඳ ළමයිට ටොෆ් චොක්ලට් දෙනවා, නරක ළමයිට අඟුරු දෙනවා. Festa della Liberazione, 25 aprile. අප්‍රේල් 25 ඉතාලියේ නිදහස් දවසය. Festa dei lavoratori 1 maggio. කම්කරු දිනේ මැයි පළවෙනිදාය. Ferragosto, 15 agosto. Festa di Ognissanti, 1 novembre. සියලු සාන්තුවරයන්ගේ දිනය නොවැම්බර් පළවෙනිදාය. Festa dell'Immacolata, 8 dicembre. නිර්මල පිරිසිඳ ගැනීමේ මංගල්‍ය දෙසැම්බර් 8. Natale 25 dicembre. Santo Stefano 26 dicembre. නත්තල්ට පහුවෙනිදා ඒ කියන්නේ 26 දෙසැම්බර් 26. Santo Stefano කියන සාන්තුවරයාට නම් කරපු දිනයක්. ඒ නිසා මේ දිනේද රතු නිමාඩුවක් ය. Celebrazioni annuali. වසරේ සැමරුම් celebrazioni annuali මොනවද කියලා අපි දැන් බලමු. San Valentino, 14 febbraio. Valentine's Day, febbraio 14. Festa della Donna, 8 marzo. කාන්තාවරුන්ගේ දිනය මාර්තු 8. Festa del Papà, 19 marzo. තාත්තාවරුන්ගේ දිනය මාර්තු 19. Carnevale. Cade tra il 22 marzo e il 25 aprile. Carnevale. පාස්කුවට දවස් 64කට ඉස්සරින් එන දවසක්. මේ දිනේ වැටෙන්නේ මාර්තු 22ත් අප්‍රේල් 25ත් අතර. Pesce d'aprile, 1 aprile. බොරුවගේ දිනය අප්‍රේල් පළවෙනිදාය. Festa della mamma, cade la seconda domenica di maggio. අම්මාවරුන්ගේ දිනය මැයි මාසේ දෙවෙනි ඉරිදා වැටෙන්නේ. Festa della Repubblica, 2 giugno. ජනරජ දිනය, ඉතාලියේ ජනරජ දිනය ජුනි 2. Festa dei nonni, 2 ottobre. ආච්චිලා සියලාගේ දිනය නොහොත් වැඩිහිටි දිනය වැටෙන්නේ ඔක්තෝබර් 2. Giornata mondiale degli insegnanti, 5 ottobre. Guru Dine, ottobre 5. Halloween, 31 ottobre. Giorno dei morti, 2 novembre. Malunghe Dine, november 2. මෙම වීඩියෝ එක නැරඹුවාට ඔබලාට ස්තුතියි. මීළඟ වීඩියෝ එකෙන් නැවත හමුවෙමු. අරියදේච්චි. Goodbye.